ගෞතම බුද්ධයා සතාපනී පාක් වෙත පැමිණි සාමකාමී වායුගෝලය වට කරගෙන ඇත. බුද්ධයා 5 දිනෙකු වූ භික්ෂූන් හමුවිය ඔවුන් පුදුමයකි. ඔහු සිනහවක් දක්වයි සංසුන් බව පිරුණු සංසුන් ඡායාවක්. භික්ෂූන් පුදුම සහ සැකයෙන් ලා සිටි පිරිති. බුද්ධයා මධ්‍යම මාර්ගය ගැන කතා කරයි අතිසංසුන් වදනන් පිරුණු සංසුන් මොහොතක්. ඔහු දුක සහ එය මැඩලීමේ මාර්ගය පැහැදිලි කරයි. සත්‍ය තුලින් මෝහය මැඩලිය හැකි බව බුද්ධයා පැහැදිලි කළාය. සාමය හා ආලෝකය ගෙනෙන අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කෙරේ. භික්ෂූන් බුද්ධානුභවයෙන් ආලෝකමත් වේ. ප්‍රථම වතාවට භික්ෂූන් වහන්සේලාගේ සභාවක් පිහිටුවන ලදී. බුද්ධයා ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය දේශනා කළාය. බුද්ධයාගේ උපදෙස් ලොවට ආලෝකයක් විය.